බලන්න මේ වීඩියෝ එකේ ඉන්න දරුවෝ දෙන්න එකම බාධකයට මුහුණ දෙන දෙයාකාරය කොහොමද කියලා. එක් දරුවෙක් බියටපත් වී කලබලයටපත් වී ක්ෂණිකව ප්‍රතික්‍රියා කරනකොට අනෙක් දරුවා බොහොම සංසුන්ව තත්ත්වය හඳුනගෙන බොහොම යහපත් ලෙස එම බාධකයට මුහුණ දෙමින් එම බාධකයම ජයගනු ලබනවා. වැදගත්ම දේ තමයි ඔහුව ආදර්ශයට ගනිමින් ඔහුව අනුගමනය කරමින් අනෙක් දරුවොත් එම බාධක ජයගනු ලබනවා. ඒ වගේම තමයි ඔයාගේ මගේ ජීවිතේදී අපට හමු වන බාධක ගැටලු වලට කලබලයටපත් වී ක්ෂණිකව ප්‍රතික්‍රියා කිරීම වෙනුවට සංසුන්ව තත්ත්වය හඳුනගෙන ගැටලුවට නිසියාකාරයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් අපිට ඕනම බාධකයක් ජය ගැනීමට හැකි බව මේ වීඩියෝ එක හොඳ උදාහරණයක් වෙනවා. ඒ හින්දා ඔයාට හමු වන හැම බාධකයකදීම හැම ගැටලුවකදීම කලබල නොවී සංසුන් බුද්ධිමත් තීරණ ගැනීමට උත්සාහ කරන්න. ඔයාට පුළුවන්. ඔබට සුබ දවසක්.